සුබ දවසක්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරනකොට ඔයාලට මතක් වෙන්නේ කවුද? කීප දෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් නේද චමින්දවාස් කියන්නේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වේගපන්දු යවන්නන් ගැන කතා කරන්න ගියොත් එහෙම එයින් මුලින්ම මතක් වෙන කෙනෙක් තමයි චමින්දවාස් කියන්නේ. ඔහු ශ්‍රේණිගත කරොත් ඔහු මුල් 10 දෙනා අතරට පැමිණෙනවා. ඉතින් අද මා හිතුවේ ඔහු ගැන ටිකක් කතා කරන්නට. කරුණාකරලා සබ්ස්ක්‍රයිබ් කරලාම ඉන්නකෝ ඒක බලන්න. වර්ණකුල සූරිය පටබැඳිගේ උශාන්ත ජෝසප් චමින්දවාස් තමයි එයාගේ සම්පූර්ණ නම. ඔහු උපත ලබන්නේ 1974 ජනවාරි මාස 27 වෙනිදා. ඔහු උපන් ගම තමයි වත්තල මත්තුමගල. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළු වුණා. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තේ එහි සිට. චමින්දවාස් හොඳ කිතුන භක්තිකයෙක්. ඔයාලා දැකලා තියෙනවද චමින්දවාස් පන්දු යැවීමට කලින් යාඥා කරන විදිහ? චමින්දවාස් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජය තමයි කෝල්ස් ක්‍රීඩා සමාජය. ඔහු එම ක්‍රීඩා සමාජයත් සමග එකතු වෙන්නේ 1990 දෙසැම්බර් මාසෙදී. එවිට එයාගේ වයස අවුරුදු 16ක් පමණයි. ඔහුගේ ප්‍රථම තරඟය පැවැත්වුවේ ගාලු ක්‍රීඩා සමාජයත් සමග. කෝල්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහු තරඟ 13ක් ක්‍රීඩා කර තිබුණා. ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටියා. වසර 4කට පසුව තමයි එයාට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ. එවිට එයාගේ වයස අවුරුදු 20යි. ඔහුගේ ප්‍රථම ජාත්‍යන්තර තරඟය පැවැත්වුවේ ඉන්දියාව සමග. 1994 පෙබරවාරි මාස 15 වෙනිදා තමයි ඔහුගේ ප්‍රථම තරඟයට මුහුණ දුන්නේ. තරඟය පාත්තව්වේ මදාවුරාවෝ සින්ඩියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. එම තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන්නේ ඉන්දියානු කණ්ඩායම. මේ තියෙන ඉන්දියානු කණ්ඩායමේ ලකුණු පුවරුව. මේ තියෙන එම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම ආරම්භ කරේ චමින්දවාස්. එම තරඟයේ චමින්දවාස් විකට් එකක් ලබා ගත්තා. එම විකට්ටුව තමයි නවජත් සිද්ධුගේ විකට්ටුව. මේ තියෙන එම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය. එම තරඟයේදී චමින්දවාස්ට පිතිකරණය යෙදීමට අවස්ථාව ලැබුණේ නැහැ. එම තරඟයේ ලකුණු 8කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. චමින්දවාස් එයාගේ ප්‍රථම ටෙස්ට් තරඟයේ ක්‍රීඩා කළේ පාකිස්තානු කණ්ඩායමත් සමග. තරඟය පටන් ගත්තේ 1994 අගෝස්තු මාස 26 වෙනිදා. තරඟය පවත්වුවේ අස්ගිරිය ක්‍රීඩාංගණයේ. එම තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. මේ තින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන්ම සියලු දෙනා දැවි ලකුණු 71යි. එහිදී චමින්දවාස් ලකුණු බිඳුවකට දැවී ගියා. මේ තියෙන පාකිස්තානු කණ්ඩායමේ පළමුවෙනිම ලකුණු පුවරුව. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්න උනේ චමින්දවාස්. බලන්නකො චමින්දවාස්ගේ පන්දු යැවීම. ඔහුට කිසිදු විකට්ටුවක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ. මේ තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම. දෙවැනි ඉනිම ලබා ගත්තේ ලකුණු 234ක් පමණයි. දෙවැනි ඉනිමේදී චමින්දවාස් ලබා ගත්තේ ලකුණු 4යි. අවසානයේදී තරඟයේ ඉනිමකින් සහ ලකුණු 52කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. චමින්දවාස් එයාගේ ප්‍රථම T20 තරඟ පටන් ගත්තේ 2006 12 වෙනි මාසේ 22 වෙනිදා. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව තරඟයේ පාත්තාවේ නවසීලන්තයේ ස්කයි ක්‍රීඩාංගණයේ. එෙහිදී මුලින්ම පන්දුවට පහර දුන්නේ නවසීලන්ත කණ්ඩායම. මේ තින ඔවුන්ගේ පිතිකරණය. පන්දු ඕවර 20 අවසානයේ ඔවුන් ලබා ගත්තේ විකට් 8කට ලකුණු 162ක්. මේ තින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම. එෙහිදී චමින්දවාස් පන්දු ඕවර 4ක් යවා ලකුණු 28කට විකට් එකක් ලබා ගත්තා. චමින්දවාස් ලබා ගත්ත විකට්ටුව තමයි ෂේන් බොන්ගේ විකට්ටුව. ලකුණු හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම පහසුවෙන් තරඟය ජයග්‍රහණය කළා. දක්වත් වූ න්‍යායට අනුව ලකුණු 18කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. 1994 පසු චමින්දවාස්ට දිගින් දිගටම තරඟ ලැබුණා. චමින්දවාස් කියන්නේ ඇත්තටම කියනවා නම් ආබාධ වලට මුහුණ නොදුන් ක්‍රීඩකයෙක් කියලා කිව්වට වරදක් නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි චමින්දවාස්ගේ පන්දු යවන ඉරියව්ව. ක්‍රමක්‍රමයෙන් අත්දැකීම් ලබන ඔහු හොඳ පරිණත ක්‍රීඩකයෙක් බවට පත් වුණා. අනිත් දේ තමයි චමින්දවාස් කියන්නේ හොඳ තුන්වරියව් ක්‍රීඩකයෙක්. චමින්දවාස් ටෙස්ට් තරඟයකදී ලකුණු 100ක් ලබාගත් ක්‍රීඩකයෙක් කියලා ඔයගොල්ලෝ මතකද? දන්නවද?
ඔහු 2007 ජූනි 26 වෙනි දින බංග්ලාදේශයට එරෙහිව ලකුණු 100ක් ලබා ගත්ත නොදැවි. තරඟයෙන් තරඟ ඔහුගේ පන්දු වැයවීම වැඩි දියුණු වුණා. පසු කාලීනව ඔහු ප්‍රසිද්ධ වුණේ පළවෙනි පන්දු ඕවරෙන් විකට් ගන්න පන්දු යවන්නා ලෙස. චමින්ද වාස් හැට්‍රික් දෙකක් ලබා ගත්ත කෙනෙක්. එක හැට්‍රික් එයා බංග්ලාදේශයට එරෙහිව තමයි ලබා ගත්තේ. ඒ කවදාවත් බිඳ හෙළිය නොහැකි හැට්‍රික් එකක් වුණා. එම හැට්‍රික් එක ලබා ගත්තේ තරඟයක ප්‍රථම පන්දු 3න්. තව දෙයක් කියන්නද? එම ඕවරේම 5 වෙනි පන්දුවටත් ඔහු තවත් විකට් එකක් ලබා ගත්තා. ඒ නිසා එම ඕවරේ ඔහු විකට් 4ක් ලබා ගත්තා. ඉතින් එම තරඟයේදී ඔහු ලකුණු 25කට විකට් 6ක් ලබා ගත්තා. එම තරඟයේදී බංග්ලාදේශය ලබා ගත්තේ ලකුණු 124ක් පමණයි. එම තරඟයේ කඩුළු 10කින් තා පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. චමින්ද වාස්ගේ තවත් වික්‍රමයක් තියෙනවා. ඒක කරේ 2001 දී සිම්බාබ්වේට එරෙහිව. එම තරඟය LG අබාන් තුන්කොන් තරඟාවලියක පළවෙනි තරඟය. තරඟය පාත්තාවේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ 2001 දෙසැම්බර් 8 වෙනිදා. එම තරඟයේදී 6 වෙනි ඕවරේදී ඔහු හැට්‍රික් එකක් ලබා ගන්නවා. ඒ වගේම ඔහු එම තරඟයේදී වාර්තාගත විකට් 8ක් ලබා ගන්නවා ලකුණු 19කට. එක් දින හොඳම පන්දු යැවීම ලෙස වාර්තාවේ තිබෙන්නේ එම පන්දු යැවීම. එය යම් දිනයක බිඳ හෙළිය හැකි වාර්තාවක් ලෙස තමයි සැලකන්නේ. එම තරඟයේදී සිම්බාබ්වේ ලබා ගත්තේ ලකුණු 38ක් පමණයි. එම තරඟයේ කඩුළු 9කින් ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළා. බලන්නකෝ මෙන්න මේ වාර්තාව දෙස. ඔහු ටෙස්ට් තරඟ 111ක් ක්‍රීඩා කරලා විකට් 355ක් ලබාගෙන තිබෙනවා. ඉනිමකදී කඩුළු 5ව 12 වතාවක් සහ තරඟයකදී කඩුළු 10ව දෙපාරක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ටෙස්ට් තරඟවලදී ඉනිමකදී ලබා ඇති හොඳම පන්දු යැවීම තමයි ලකුණු 71කට කඩුළු 7ක්. එක් දින ගැන කතා කළොත් තරඟ 322කදී කඩුළු 400ක් ඔහු ලබාගෙන තිබෙනවා. ඉනිමකදී හොඳම පන්දු යැවීම තමයි ලකුණු 19කට කඩුළු 8ක් ලබා ගැනීම. එක ඉනිමකදී කඩුළු 5ව 4 වතාවක් ඔහු ලබාගෙන තිබෙනවා. එක් දින පිටිකරණය ගත්තොත් ඔහු ලකුණු 50ක් ලබාගෙන තියෙන නොදැවි එක අවස්ථාවක්. ඔහු T20 තරඟ 56කට ක්‍රීඩා කරලා කඩුළු 64ක් ලබාගෙන තිබෙනවා. එහිදී හොඳම පන්දු යැවීම තමයි කඩුළු 3ක් ලබාගෙන තිබෙනවා ලකුණු 16කට. මේ තියෙන ඔහුගේ පන්දු රැකීම පිළිබඳ විස්තරයක්. චමින්ද වාස් එයාගේ හැම දෙයක්ම දියුණු කරගත්ත කියලා කිව්වේ මෙන්න මේ නිසා. මේ බලන්න මේ උදාහරණය. මෙම තරඟය ශ්‍රී ලංකාවෙන් බැහැරව ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ප්‍රථම ටෙස්ට් තරඟ ජයග්‍රහණය. එම තරඟය 1995 දී නවසීලන්තයේදී තමයි ජයග්‍රහණය කරේ. තරඟයේ පාත්තාවේ නේපියවල. එම තරඟයේදී චමින්ද වාස් ප්‍රථම ඉනිමේදී කඩුළු 5ක් ලබාගත් ලකුණු 47කට පළමු ඉනිම පිටිකරෙන් ලකුණු 33ක්ද ලබා ගත්තා. දෙවැනි ඉනිමේ පන්දු යැවීම උනේ කඩුළු 5ක් ලබාගත් ලකුණු 43කට. ඒ වගේම දෙවැනි ඉනිම පිටිකරමෙන් ලකුණු 36ක්ද ලබා ගත්තා. ඉතින් වාස් මේ ආකාරයෙන් විශිෂ්ට ලෙස ක්‍රීඩා කිරීම නිසා තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. තරඟයේ වීරයා වුණේ චමින්ද වාස්. 1996 ලෝක කුසල තරඟාවලියේදී චමින්ද වාස් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්බුවක් වුණා. අවසාන තරඟයේදී සමග සියලුම තරඟ 6ම ක්‍රීඩා කළා. අවසන් මහා තරඟයේ ජයග්‍රහණය කරන්නත් විශාල මෙහෙයක් කළා. මේ තියෙන අවසන් මහා තරඟයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම පිටිකරණයේ තොරතුරු ටිකක් තියෙන බලන්නකෝ. එම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම තමයි මේ තියෙන්නේ. එහිදී චමින්ද වාස් පන්දු ඕවර් 6ක් යවා ලකුණු 30කට විකට් එකක් ලබා ගත්තා. මේ තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම පිටිකරණයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කළා. 2003 දී දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන් තරඟාවලියේදී වැඩිම කඩුළු ලාභියා වුණේ චමින්ද වාස්. එහිදී චමින්ද වාස් තරඟ 10කදී කඩුළු 23ක් ලබා ගත්තා. එම තරඟාවලියේදී බංග්ලාදේශයට එරෙහිව චමින්ද වාස් කඩුළු ත්‍රිත්වයක්ද ලබා ගත්තා. එම කඩුළු ත්‍රිත්වය ඔහු ලබා ගත්තේ තරඟයේ ප්‍රථම පන්දු 3. ඒ නිසා එය කවදාවත් බිඳ හෙළිය නොහැකි අනර්ඝ වාර්තාවක්ද වුණා. මේ තියෙන චමින්ද වාස් ක්‍රීඩා කරපු පළමු පෙළ ක්‍රීඩා සමාජ කීපයක්. ඔහුත් හොඳ ධනවතෙක් නේද? චමින්ද වාස් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා එකම තරඟයක් සඳහා නායකත්වයේද ලබා දීලා තිබෙනවා. ඒ 2006 වසරේ ODI තරඟයක් සඳහා.
තරඟ වැදුණු රට කුමක්ද කියලා නම් සඳහන් කරලා නැහැ. මේ තින් චමින්දවාස් ජයග්‍රහණය කරපු Man of the Match සහ Man of the Series Awards. මේ තින් චමින්දවාස් ජයග්‍රහණය කරපු දේශබන්දු සම්මානය. ඔහු දේශබන්දු චමින්දවාස් කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. මේ තියෙන ඔහු ජයග්‍රහණය කරපු පදක්කම් සටහන. 1996 ලෝක කුසලාන සඳහා රන් පදක්කම සහ 2007 ලෝක කුසලානේ අනුශූරතාවය සඳහා පදක්කම. චමින්දවාස් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරලා තිබෙනවා. 2012 දී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරක යෙදුණා. එහිදී චමින්දවාස් තමයි නවසීලන්ත කණ්ඩායමේ වේගපන්තු පුහුණුකරු වුණේ. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්තු පුහුණුකරු ලෙස ක්‍රියා කරලා තිබෙනවා. මේ තමයි චමින්දවාස් ක්‍රීඩා කරපු කාල වකවානු පිළිබඳ තොරතුරු ටිකක්. අපි චමින්දවාස් ගැන ගොඩක් දේවල් කතා කරා. ස්තුතියි නරඹුවාට.